ස්ට්‍රෙස් එක කියන දේ ආතතිය ඇන්සයිටි පීඩනය කියන දේ මිනිසුන්ට පොදු දෙයක්. මේකත් එක්ක බර අඩු කරගන්නේ කොහොමද? ඇත්තටම ස්ට්‍රෙස් එක ඔළුවට ආවට පස්සේ අර වැඩ ගොඩත් එක්ක පීඩනය ආතතිය ආවට පස්සේ ඇඟට ඔළුවට මේක ආවට පස්සේ බර අඩු කරන එකක් ගැන හිතෙන්නේ නැහැ. ඇත්තටම කෑම තෝරලා කන්න හැටි, කෑම වල කැලරි ගණන් කරන හැටි, එක්සර්සයිස් කරන හැටි ලොවෙත් ඔළුවට එන්නේ නැහැ. මේක තමයි ස්ට්‍රෙස් එක. මෙන්න මේ ස්ට්‍රෙස් එක තියෙන වෙලාවට බර අඩු කරගන්න ප්‍රොසෙස් එක තියාගෙන යන්නේ කොහොමද? නැත්තම් ඒක කරන්නේ කොහොමද කියලා කියන තමයි හදාන්නේ. ඒ කියන්නේ ඇත්තටම ස්ට්‍රෙස් එකෙන් මගේ ඔළුවත් වේලිලා පිරිලා නැති වෙලා ගිය මාසේ අන්තිම මාසේ ඒකයි මම එක වීඩියෝ එකක්වත් දාන්න බැරි වුණේ. ඇත්තටම වැඩ ලෝඩ් එකයි ස්ට්‍රෙස් එකයි ආතතියයි මේ ඔක්කොමත් එක්කම කරගන්න බැරි වුණා. එක වීඩියෝ එකක්වත් කරගන්න බැරි වුණා. ඕල්මෝස්ට් මාසෙකට කරගන්න බැරි වුණා. ඉතින් ඒකෙන් එන්නේ ඒ ස්ට්‍රෙස් එක වෙලාවේදී කොහොමද මගේ අර weight losing process එක මම තියාගන්න ආකාරය තියාගන්න මට පුළුවන් වුණ ආකාරය කරන්න කියන විදිය තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් ඒකෙදි ඔයා දැනගන්න ඕන දේ තමයි මුලින්ම මේකෙදි කරන්න දේ තමයි මුලින්ම ඇත්තරම ස්ට්‍රෙස් එක. ඇත්තටම දැන් ඔන්න හිතනවා නම් ස්ට්‍රෙස් එක එන්න පුළුවන් අපිට එක එක ආකාරය. දැන් මට ආපු විදිය මට ඩීටේල්ස් මගේ පර්සනල් දේවල් කියන වැඩි ඒක ඇත්තට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒක ඇත්තටම උනේ මං එක ස්පිරිතාලයක ඉඳලා තව ස්පිරිතාලයකට එනකොට මගේ ට්‍රාන්ස් එක ඇවිල්ලා ට්‍රාන්ස් එක එනකොට එතනදී තිබ්බ වර්ක් ලෝඩ් එකයි එතන වර්ක් කර මම ඇඩැප්ටේෂන් එකයි වෙනස් ඉතින්. වෙනස් වුණාට පස්සේ මගේ රූටින් ඔක්කොම උඩු යටිකුරු වුණා. අන්තිමට නිකන් උස්සලා පොළොවේ ගැහුවා වගේ උඩු යටිකුරු වුණා. ඒක නිසා මට අර නෝමල් ප්‍රොසෙස් එක කරගෙන යන්න බැරි වුණා. මම අර මෙච්චර කල් අවුරුදු ගානක් පුරුදු වෙලා තිබ්බ ප්‍රොසෙස් එක කරගෙන යන්න බැරි වුණ නිසා ඔන්න ස්ට්‍රෙස් එක ආවා. ස්ට්‍රෙස් එක කියන්නේ මගේ නෝමල් රූටින් කරගන්න බෑ. මගේ වැඩ කටයුතු කරගෙන යන්න බෑ. මට අවශ්‍ය විදිහට කරගෙන යන්න බැරි නිසා ස්ට්‍රෙස් එක ආපු නිසා මට ඔන්න මගේ අර normally weight losing ඔය කෑම හොයලා ගන්න විදිහ නැත්තම් ඔය exercise අර මං routine exercise මගේ ඒ schedules වලට කරගන්න බැරි වුණා. ලොවෙත් කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න ස්ට්‍රෙස් එක ආවා. එතකොට මම කොහොමද මේකෙන් ගොඩ ආවේ? මම කොහොමද මේකෙන් මේ බර අඩු කරන process එක කරගෙන ගියේ? මෙන්න මේක තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් මේකෙදි මං කියන්නේ ප්‍රධාන කාරණා තුනකට ඔයගොල්ලෝ යොමු කරන්න. පළවෙනි එක තමයි මේ ස්ට්‍රෙස් එක මොකක්ද කියලා ඔයා ඉන්සයිට් එකක් ඇතුව ඔයා මේක තේරුම් ගන්න ඕන. හරිද? එතන තමයි රහස තියෙන්නේ. ස්ට්‍රෙස් එක කියලා කියන්නේ ඇත්තටම අපේ මොකක් හරි හේතුවක් නිසා මෙන්න මේ ස්ට්‍රෙස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ස්ට්‍රෙස් එක ඇත්තටම ස්ථිර නැහැ. මේ ස්ට්‍රෙස් එක ඔයා මේ ස්ට්‍රෙස් එක එන්නේ ඉස්සල්ලා මේ ආතතිය එන්නේ ඉස්සල්ලා ඔයා සතුටෙන් හිටියා. ඒකත් ස්ථිර නැහැ. ජීවිතේ හැමදේම ස්ථිර නැහැනේ. ඉතින් මේ ස්ට්‍රෙස් එකත් ස්ථිර නැහැ කියලා ඔයා මුලින්ම දැනගන්න ඕනේ. මේක පොඩි කාලයක් තියෙනවා. මේක ටික කාලයක් තියලා මේක නැති වෙලා යනවා. මේක ඔය ජීවිතේ වැටෙන්නේ නැහැ කියලා මුලින්ම ඔයා දැනගන්න ඕනේ. මේක තමයි අංක 1. මේකදී ඔයා විද්‍යාත්මක පැත්ත දැනගන්න ඕනේ. ස්ට්‍රෙස් එක ආවට පස්සේ අපේ කෝටිසෝල් කියන හෝමෝන් එක වැඩි වෙනවා. කෝටිසෝල් හෝමෝන් එක වැඩි වෙන්නේ මේ ගේම් එකට මුහුණ දෙන්න නැත්නම් ඇඟ. ඉතින් කෝටිසෝල් තමයි මේ ස්ට්‍රෙස් එකට ඔයාව ඇත්තටම ස්ට්‍රෙස් එකේ ඔයාලට වැටෙන්න නොදී ඔයා මේ ගේම් එකේ තියාගන්න එක්කෙනා. ඉතින් එතකොට එයා කරන දේ තමයි ස්ට්‍රෙස් එකෙන් දැද්දි ඔයාට ෂණික ශක්තිය අවශ්‍යයි. ෂණික ශක්තිය අවශ්‍යයි. දැන් කෝටිසෝල් කරන්නේ ඔයාගේ අර sugar craving එක, carbohydrate craving එක වැඩි කරලා ෂණික ශක්තිය දෙන මේ sugar හරි carbohydrate හරි ඔයාට කවනවා. ඉතින් අන්න ඔයාට නිතරම මොන හරි sugar දෙයක් නැත්නම් carbohydrate දෙයක් පිටි අඩංගු කෑමක් කන්න හිතෙනවා. ඉතින් මේක තමයි ස්ට්‍රෙස් වෙලාවෙදී වෙන දේ. ඉතින් මෙන්න මේක ඉන්සයිට් එකක් එක්ක අතෝ දැනගෙන අංක 2ට එන්න ඔයා ඉන්සයිට් එකක් එක්ක කන්න ඕනේ මේ වෙලාවට. ඉතින් ඔයා මෙන්න මේ ස්ට්‍රෙස් එක තියෙන වෙලාවට ඔයා දැනගන්න ඕනේ ඔයාට කෝටිසෝල් දැන් ගේමේ ඉන්නේ. කෝටිසෝල් ගේමක් කරනවා. ඒක නිසා මෙයා sugar කෑම ඉල්ලනවා. මෙයා පිටි කෑම ඉල්ලනවා. ඉතින් මේ වෙලාවට මම මේ ඉල්ලන පළියට දුන්නයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඔයාගේ පොඩ්ඩක් ස්ට්‍රෙස් එක නැති වෙලා ගිහිල්ලා ආයිමත් වෙනවා. ඉතින් ඒක නිසා ඊට පස්සේ වෙන්නේ අන්න ඒ ෆැට් එක ඒ කන අධික කැලරි ප්‍රමාණය ඔයාගේ ටමි එකේ තැම්පත් වෙනවා. ඉතින් අර විසරල් ෆැට් එක විදිහට තැම්පත් වෙනවා. ඊට පස්සේ සබ්කියුටේනියස් ෆැට් එක තැම්පත් වෙලා ඉතින් ඔන්න ඔයා ඌරා තඩියා වගේ වෙනවා. ඉතින් ඒක නිසා ඔයා දැනගන්න ඕනේ ඔයාට මේ ස්ට්‍රෙස් එක ආපු වෙලාවට අර ඔයාගේ හිත මනස ඉල්ලන ඔයාගේ ඕමනාවට ඉල්ලන ඒ sugar කෑම ඒ පිටි කෑම එතන ස්කිප් කළා වගේ ෆික්ස් මීල් වලටම රැඳිලා ඉන්න ඕනේ කියන එක ඔයා ඉන්සයිට් එකක් ඇතුව දන්නවා නම් ඔයාට මේක කරන්න ඕනේ වෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි එක්සර්සයිසස්. එක්සර්සයිසස් දැන් මේ ස්ට්‍රෙස් එක තියෙන වෙලාවට ඇත්තටම ඔයාට එක්සර්සයිස් ගේමක් ගහ ගන්න පුළුවන් නම් හොඳයි. මොකද එතන ඩොපමින් එනවා මේ කෝටිසෝල් එක ඔයාට මේ ස්ට්‍රෙස් එකත් එක්ක ඔයාට කෝප් වෙන්න පුළුවන් ඇත්තටම. එහෙම කරගන්න පුළුවන්. හැබැයි දැන් මගේ ප්‍රශ්නේ දෙුනේ මට වෙලාව උඩ යටිකුට වුණ නිසා මගේ එක්සර්සයිසස් කරන රූටින් එහෙම පිටින්ම නන්නත්තර වෙලා ගියා.
ඉතින් ඒක නිසා මට එක්සර්සයිස් කරගන්න ඇත්තට වෙලාවක් හම්බුන්නේ නැහැ. මම ෂෙඩියුල් ඇත්තටම තුන් විදිහකට කරනවා දවස් 3ක්. පළවෙනි දවසේ ස්ට්‍රෙන්ග්තින්, ඊට පස්සේ කාඩියෝ, ඊට පස්සේ ස්විමින්, මේ වගේ සුමාන්ට දෙපාරක් දවස් 3 6ක් කරලා ඒක තමයි රෙස්ට් ඩේ එකක් ගන්න. ඒක තමයි මගේ කරන්ට් රූටින් එක. ඉතින් මේක මට කරගන්න යන්න බැරුණා. මට දැන් පිස්සු වගේ කියන්නේ ස්ට්‍රෙස් එක තවත් වැඩි වෙනවා. ඉතින් ඒ වෙලාවට ඇත්තටම මම පාවිච්චි කරපු දේ තමයි මේ වෙලාවට ඔයාලට එක්සර්සයිසස් ගැන හිතන්න බෑ. මේ වෙලාවට ඔයාලට එක්සර්සයිසස් ගැන ලොකුවට ප්ලෑන් වලට යන්න බෑ. ඉතින් මට ලේසිම දේ තමයි ඇවිදින එක. walk. මේකදී ඇත්තටම මම day to day මම පාවිච්චි කරා මම වැඩ කරන ඉස්පිරිතාලේ අන්තිම වැඩ කරන ඉස්පිරිතාලේ මේකේ වාට්ටු අතර යන්න දුර ප්‍රමාණයක් තියෙන. ඉතින් මට පේෂන් ලගේ බලන්න ආපු ගම මම ටක් ගාලා යනවා. බස් එක වගේ නිකන් ටස් ගාලා යනවා. ඉතින් එතනින් කෝල් එක ආපු ගම අතනින් ගිහිල්ලා ආයෙමත් ගිහලා බලන්න. ඉතින් පුළුවන් තරම් ඒ ස්ට්‍රෙස් එකට මම ඇවිත් එක තමයි කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ස්ට්‍රෙස් එකට ඔයාට මේ වෙලාවට එක්සර්සයිසස් රූටින් වලට යන්න බැරි නම් එක්සර්සයිසස් වලට ලොකුවට හිතා ගන්න බැරි නම් පුළුවන් තරම් ඔයාලට වෝක් එකකට යන්න පුළුවන්. පුළුවන් තරම් වගේ වැඩ වලට ඇවිදින්න පුළුවන්. වාහනේ පාවිච්චි කරන එක අඩු කරලා පුළුවන් තරම් ඇවිදින්න පුළුවන්. ඉතින් මෙන්න මේකයි සරලම කියනවා නම් වගේ ස්ට්‍රෙස් එක කාලෙදී ඔයාගේ weight losing එක ඒ process එක maintain කරගන්න ඔයාලට තියෙන දේ තමයි පළවෙනි දේ තමයි ස්ට්‍රෙස් එක කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න. මේක తాවකාලිකයි, මේක ස්ථිර නැහැ. මේකදී කෝටිසෝල් තමයි ගේම ගහන්නේ. කෝටිසෝල් වලට විරුද්ධව ඔයා ගේම ගහන්න නිතර කෑම කන්න යන්න එපා. කෑම කනකොට ඔයා නිතර කෑම කන්න යන්න එපා. මේක ඔයා ෆික්ස් මීල් වලට යන්න. ඊටත් අමතරව ඔයාට කෑම ගන්න හිතනවා නම් ෆයිබර් සහ මෙතන ඔයා ගන්න ඕනේ එළවලු පළතුරු ඒවා වැඩියෙන් ගන්න ෆයිබර් සහ ප්‍රෝටීන. ෆයිබර් සහ ප්‍රෝටීන කෑම වලට යන sugar diet වලට අර කෝටිසෝල් වලින් ට්‍රේන් කරන්න යන්න එපා. අංක 2 අංක 3 තමයි මොකද? ඇවිදපන් මචං ඇවිදපන්. හොඳද? එක්සර්සයිස් කරන්න වෙලාව නැත්තම් හොඳට ඇවිදින්න මේකත් එක්සර්සයිස් එකක් තමයි. ඉතින් මේ තුන හරියට කරලා වගේ ස්ට්‍රෙස් එකෙන් ගොඩ ඇවිල්ලා වගේ බර අඩු වෙන process එකට මම ජයපතනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මගේ ස්ට්‍රෙස් එකෙන් දැන් මම එළියට ඇවිල්ලා තියෙන නිසා මම ඉස්සරහට මගේ රුටින් හදාගෙන තියෙන නිසා හැමදාම වගේ වීඩියෝ එකක් දාලා මේ බර අඩු කරන process එක මගේ ඒ කරගෙන ආ process එක දිගටම වාත් එක එකතු වෙලා කරගෙන යන්න. ඉතින් රැඳී. Thank you.